morning. Ada අපි යනවා දුර ගමනක්. නිදි කුඹලමේකුත් අපි බලමු. අපි එද කොන්දේ යන්න කියලානේ. දැන් අපි නැගිට ගමන් ඉන්නේ. අපි නුවරඑළිය යනවා. දැන් නුවරඑළිය යන්නේ. මොකටද යන්නේ කියලා අපි යන ගමන් කියන්නම්. දැන් වෙලාව වෙලා 5යි. එහෙනම් අපි ටග්ගල් ලැස්තිලා එන්නම්. Keep watching. ඔන්න ඉතින් අපි 5ට නැගිටලා ලෑස්ති වුණාට අපි ලෑස්තිලා එළියට බහින්දි චුට්ටක් ඉතින් උදේ වුණා. ඉතින් ඔයාලට පේනවා ඉතින් එළිය වැටලා තියෙනවා. ඔන්න ඔය විදිහට අපි අපේ ට්‍රිප් එක යන්න පටන් ගත්තා. අපි මේ යන්නේ කොහෙද කියලාත් මම ඔයාලට කියන්නම්. අපිට ඉන්විටේෂන් එකක් ලැබුණා නුවරඑළියේ වෙඩින් එකකට. ඉතින් අපි යන්නේ ඒ වෙඩින් එකට. ඉතින් අපි බලමු කාගේ වෙඩින් එකටද මේ යන්නේ කියලා. ඒ වගේ මට ඔයාලට කියන්න අමතක වෙච්ච දෙයක් තියෙනවා. ඒ තමයි මේ වෙඩින් එකට අපි දෙන්න විතරක් නෙමෙයි යන්නේ. අපේ අම්මිලාත් යනවා. මේ ඉන්නේ මාත් එක්ක එහා පැත්තේ අපේ පොඩි මෑන්. එයා නැති ඔයාලා දකින්න නැති මගේ TikToks වලත් තියෙනවා. ඔන්න ඊට පස්සේ අපි පැය 5ක ගමනාන්තයකින් පස්සේ අපි ආව ඩ්‍රේකරි ලේක් එකට. ඉතින් මම මේ එතනට ආවේ සෑහෙන කාලයකට පස්සේ. ඇත්තටම හරිම ලස්සනයි. හරිම ආස හිතෙනවා. ගෙදර යන්න හිතෙන්නේ නැති තරමටම හරිම ලස්සනයි. මෙච්චර නුවරඑළිය ඇවිල්ලා ඩ්‍රේකරි පාක් එකට ගියේ නැත්තම් වැඩක් නැහැ කියලා කියනවනේ. ඉතින් ඒ හින්දාම අපි හිතුවා පුංචි වෙලාවකට හරි ඇවිල්ලා යන්න ඕනි කියලා.
ඔන්න ඊට පස්සේ අපි ගියා අශ්වයන් ගොන් ටිටිටි. මේ අශ්වය පැන්දි මම ඇත්තටම කිව්වොත් පුංචි කාලේ පස්සේ අද තමයි මං අශ්වයාගේ පිටේ රවුමක් ගියේ. ඉතින් හුරු පුරුදුත් නැති හින්දා චුට්ටක් බය කෙනෙක් පොඩ්ඩක් තිබ්බා. පස්සේ ඒකත් ෂේප් වුණා I think. පුරුදු නැති හින්දා. අයියා මේ පැත්තට මාර්රේ මම අර හදේන වගේ නෝකේ ඔව් යා පොඩ අය ගන්න ඕනේ යා සම්මුල වෙනවා ඔන්න ඊට පස්සේ අපි සුන්දර නුවරඑළියෙන් ආවා අපේ හොටෙල් එක තියෙන තැනට. මේ තියෙන්නේ අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවසේ. ඒ කියන්නේ වෙඩින් එක තිබ්බ දවසේ. ඉතින් මට උදේ තිබ්බ දේවල් වීඩියෝ කරගන්න බැරි වුණා. මේ ගත්ත එක වීඩියෝ ක්ලිප් එකක්. වෙඩින් එක ඉවර වෙලා අපි එදාම චෙක් අවුට් වුණා හොටෙල් එකෙන්. අපි හිටියෙත් ඒ වෙඩින් එක තිබ්බ වෙඩින් හෝල් එකේම උඩ තියෙන ඒගොල්ලන්ගේ හොටෙල් එක. ඉතින් ඒකේ රූම්ස් තමයි අපි අරන් හිටියේ. අපි එදාම හවස වෙඩින් එක ඉවර වුණාම ඇල්ලේ යන්න ප්ලෑන් කරා. ඉතින් මේ තියෙන්නේ ඒ යන ගමන් අපි ගත්ත වීඩියෝ ක්ලිප්ස් වගේ. කොහොම හරි අපි ඇල්ල පැත්තට එනකොට වෙලාව ගොඩාක් ගියා. එක දිගටම ආවෙත් නැහැ. ඉතින් නවත එන්නේ. කොහොම හරි අපි ඉදි රෑ වුණා. ඒ නිසා අපි තීරණය කළා හොටෙල් එකට ගිහිල්ලා චේන්ජ් එකක් දාගෙන ඩිනර් වලට යන්න ඕනේ කියලා. ඉතින් මේ තියෙන්නේ අපි ඩිනර් වලට ආපු රෙස්ටුරන්ට් එක. ඉතින් ඒකත් කැමරායි. මට රෙස්ටුරන්ට් එකේ නම නම් ඇත්තටම හරියට මතක නැහැ. ඉතින් එදා දවස ওই විදිහට ඉවර වෙද්දී මේ තියෙන්නේ අපේ තුන්වෙනි දවස. ඒ කියන්නේ අපේ ලාස්ට් ඩේ එක ට්‍රිප් එකේ. ඉතින් අද අපි ගෙදර යන දවසේ. ඉතින් මේක විශේෂ දෙයක් නෑ. අපි බලමු අපි තව කොහෙද යන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ එදා දවසේ මගේ අවුට්ෆිට් එක. යකෝ. හායි. දන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ අපි උදේ ගියා ඒ හොටෙල් එකේම බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. කැම්පින් වගේ. මේ තියෙන්නේ ඒ හොටෙල් එකෙන් අපිට ලෑස්ති කරලා තිබුණ බ්‍රෙක්ෆාස්ට් එක. ඉතින් දැක්කාම හරීම ප්‍රියමනාපයි. දැක්කාම ඇත්තටම කන්නත් ලෝභ හිතෙනවා. ඊතරමටම හරිම ලස්සනයි. ඊට පස්සේ අපි after breakfast අපේ ලගේජස් ටික පැක් කරගෙන අපි යන්න ලෑස්ති වුණා. කොහොම හරි අපි එන ගමන් අතරමඟදී අපි දැක්කා කුමල්වැල මහමෙවුනා අසපුව. හරිම ලස්සනට පෙවුණා. ඉතින් අපි තීරණය කරා එතනට යන්න ඕනේ කියලා. ඉතින් අපි ලොකුවට රෙඩි වෙලා හිටියේ නෑ. බට් කොහොම හරි අපි හිතුවා කමන්නේ ටක් ගාලා ගිහින් එනවා කියලා. මේ පාර නම් ටිකක් දුෂ්කරයි. හැබැයි ලොකු කේස් එකක් නෑ. ඕනම වාහනයකට යන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙතන කොච්චර ලස්සනද. ඒ වගේම හරිම නිස්කලංකයිද කියලා මේ වීඩියෝ ක්ලිප් එකෙන් ඔයාලට පේනවා ඇති. මෙතනට ආවහම ඇත්තටම හරිම
කාම් පරිසරයක් තමයි තියෙන්නේ. ආයෙ යන්න හිතනවා. ඒ තරමටම හරියම ලස්සනට හදලා තියෙනවා. ෆෝන් එක ගන්න. ඊට පස්සේ අපි අසපුවට ගිහින් ඇවිල්ලා එන ගමන් තිබුණා දන්සලක්. ඉතින් අපි හිතුවා ඒකටත් ගිහින් යන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි ජැග්ඩෝ ෆාම් එකට ගිහිල්ලා ගෙදර ආවා. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. බයි.